යම් බෙහෙත් ටික බොන්න බත් කන්න. මට බෑ. ඇයි බැරි? බෑ කියලා හරියන්නේ නෑනේ පුතේ. අලු කෑල්ලක්වත් තිබ්බත් මම බත් කන්නේ. මොන්න ඉතින් නැති දෙයක්ම කියනවා. මාළු තියෙනවා යන්කෝ. අම්මා ඔය පුතේ මාළු ඉල්ලපුවම ඔය මොනවද කරන්නේ? ඉන්නකෝ. ඔයාට මාළු හදලා දෙන්නම් මං. කොහොමද මාළු හදන්නේ ඔය වගේ? අම්මගේ මැජික් එකේ. ඈ? ඔව්. අම්මාද මැජික් එකක් කරලා මාළු හදලා දෙනවා. ඔයාට හොඳයි නේද? නේද? ටිකක් රස්නේ තියෙනවා පුතේ. මේ අලු කෙසෙල් අම්මා තම්බලා අරන් තියෙන්නේ. අම්මා ඒ පුතේ දැන් ගෑරුප්පේ හොඳට පොඩි කර ගන්නවද අපි? ඔව් පුතේ. අම්මා මම මේ ටික තනියෙන් පොඩි කරේ. එහෙම කියන්නේ ඉතින් මම ගොඩක් දුරට පොඩි කරලානේ තිබ්බේ. එහෙනම් තව ටිකක් හොඳට පොඩි කරන්නකෝ මම ලුණු ටිකක් අපනකම්. සුදිරිකලංගෙන් අයින් වෙන්න තෙල් හික්කවේ. පුතේ මිරිස් කුඩු ටිකක් ගන්න. සුද්දි අලු කෙසෙල් ටික ගෙනාවද? ඔව් අම්මා. එකක් දාමු. දැන් කලවම් කරමු ඔක්කොම ටික. අම්මා ඒ පුතේ දැන් පිඟානට දාගමු අපි. දාගෙන චුට්ටක් නිවෙන්න තියමුකෝ. අම්මා මට දාන්න. ඔයාට පුළුවන් ද බලන්නකෝ. මම ඉස්සෙල්ලාම ඔය දිහා බලන් ඉන්න. හදන්නේ. මොහොම කුලි කරගෙන අපි මේක මාළු කෑල්ල හැදේට හදා ගන්නවා. අම්මා හදවුවා. ලස්සන හදන්න ඕනේ. මාළු කෑල්ල හැදේට. මේ දෙක මෙත වගේ. ලස්සනයි. අම්මා මගේ විදිහටම හදන්නකෝ. අම්මා දැන් අපි මේකට දාගෙන අරකට දාගන්නවද? එකෙන් තියලා මෙන්න මෙහෙම පාන්කුළු ටිකක් දාගන්න. අම්මා දීසියක් ගන්නද මං තියන්න? පුතේ. ඔන්න ඉතින් අපි සමහර යාළුවෝ කියනවා අපේ වීඩියෝ වෙලාවකට පෙන්වන්නේ නැහැ කියලා. සුද්ධි දන්නවද ඒ මොකද කියලා? නෑ. ඒගොල්ලෝ අපිව ෆලෝ කරලා නැති නිසා. අපේ වීඩියෝ නම් ගොඩක් අය බලනවා. හැබැයි ටික දෙනයි ෆලෝ කරලා ඉන්නේ. ෆලෝ කරලා අපිට උදව්වක් කරන්න කියන යාළුවන්ට. ඔන්න සුද්ධි ඉතින් මං අලු කෙසෙල් වලින් මාළු හැදුවා. මාළු විදිහම නේද මේවා? ඔන්න තාත්තටයි අයියටයි කියන්න එපා. එනයි යාළුවනේ අපේ කෑම එක රස පාටට තියෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ෆලෝ කරන්න අමතක කරන්නත් එපා. ඔන්න අපේ අලු කෙසෙල්